තංගල්ල සීනිමෝදර සහ ගොඩැල්ලවල ප්‍රදේශවල ලොරියත තුනක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සහ ගිනිය විසවාගත්තේ ඊයේ පෙරවරුවේ. මෙම මත්ද්‍රව්‍ය හමු වී තිබුණේ සීනිමෝදර ප්‍රදේශයේ අලුත් වැඩියා කරමින් පැවති නිවසක තිබූ ලොරියත දෙකක සහ එම නිවසේ සිට කිලෝමීටර් 1.5ක පමණ දුරින් පිහිටි ගොඩැල්ලවල ප්‍රදේශයේ තිබී හමු වූ තවත් ලොරියක තිබියදී. එම සමස්ත මත්ද්‍රව්‍ය තොගේ බර කිලෝග්‍රෑම් 705යි ග්‍රෑම් 174ක්. ඒවායෙහි මූල්‍යමය වටිනාකම රුපියල් මිලියන 9,888ක් බවයි පොලිසිය සඳහන් කළේ. මෙම මත්ද්‍රව්‍යවලට අමතරව එක් ලොරි රථයක් තුළ සඟවා තිබී T56 වර්ගයේ ගිනි අවයක් සහ රිවෝල්වර් 5ක්ද පොලිසිය සොයාගත්තා. විදේශ රටක සිට මත්ද්‍රව්‍ය චාවාරම් සිදු කරන විමල් ශාන්ත හිවත් උනාකූරුවේ ශාන්ත නැමැත්තා විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර ඒවා පෙරේදා දිනේ මුහුදු මාර්ගයේ ඔස්සේ මෙරටට රැගෙන විත් ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ. සීනිමෝදර ප්‍රදේශයේ අලුත් වැඩියක් කටයුතු සිදු කරමින් පැවති නිවසක සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ මළසිරු හමුවීමෙන් අනතුරුව සිදු කළ විමර්ශනවලදී මෙම මත්ද්‍රව්‍ය සහ ගිනිය විසවා ගනු ලැබුවා. අදාළ නිවසෙන් හමු වූ මළසිරු 20 හැවිරිදි සහ 25 හැවිරිදි අම්බලන්තොට සහ ලුණුම ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකුගේ බවට හෙළි වුණා. මේ අතර මියගිය තරුණයින් දෙදෙනා සමග සිටි 50 හැවිරිදි තංගල්ල විතාරන්දෙනිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා. අදාළ පුද්ගලයා එම නිවසේ සිට යලි ඔහුගේ නිවස වෙත පැමිණ ඇති අතර එහිදී ඔහු සිය පුත්‍රයන්ට පවසා ඇත්තේ අදාළ නිවසේ තිබී බීර බෝතලයක් Taman පානය කළ බවටයි. පසු නිවසේදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස මියගිය පුද්ගලයා අදාළ මත්කුඩු තොගය යාත්‍රා වී සිට ලොරි රථවලට පටවා අදාළ නිවස වෙත රැගෙන ආ පුද්ගලයා බවට පොලිසිය සැකපල කරනවා. කෙසේ වෙතත් අදාළ පුද්ගලයාගේ පුතුන් දෙදෙනා මේ වන විට තංගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ සිය පියා උනාකූරුවේ ශාන්ත නැමැත්තා සමග සබඳතා පැවැත් වූ බවටයි. මේ අතර මෙම පිරිස මිය යාමට පෙර මත්පැන් පානය කළ සීනිමෝදර මුහුදු තීරයේ ස්ථානයක්ද අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පරීක්ෂා කළා. එහි තිබී බීර බෝතල් කිහිපයක් හමු වූ අතර එක් බීර බෝතලයක් තුළ යම් කිසි කුඩු වර්ගයක් තිබූ බවටද සොයාගෙන තිබෙනවා. තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය පුද්ගලයාගේ පුත්‍රයෙකු එම ස්ථානයට රැගෙන විත් තිබුණා.